වැඩිම අපිම බලලා නැති 12 පාරක් 100 පාරක් විතර බලලා මේ views 100ක් තියෙනවා. ඔව් ඉස්සර මේ මොකද්ද මේ කරන්න කියලා. ඕන්නයක් උස්සන් එහෙට දුවනවා මොනා කරනවද මන්ට කියලා. මට සමහර ගර්ල්ස් මැසේජ් කරලා කියලා තියෙනවා. ගර්ල්ස් විතර නෙමෙයි ඇත්තටම කොල්ලොත් මැසේජ් කරලා කියලා තියෙනවා මේ මොනවාද ඒගොල්ලන්ගේ ෆෙයාස් වල ඉද්දී මේ අත්‍තරම අර මැරෙන්ඩ හිතන තනේ ඉද්දිත් අර අපේ කන්ටෙන්ස් බල්ලා ඒකොල්ලොන්ට පට්ට අතල්ලයක් එනවා මෙ කියලා අපි අර මේ මොනා වුණත් අපි දෙන්න තමයි ඉන්නේ අපි දෙන්න ඉන්න ලොවෙත් ඉන්නවා ගැන මම ඕන මගුලකට කතාවනත් තිනවා හැමෝම හිතන් ඉන්නෙත් මම කොහොමද ගේ කියලා අංකල් තේ හඳලද තියෙන්නේ අංකල් අය හද තේබොමුද බොමුනේ ඕ සපාට බූරුවා ආය පටන් අරන් කවලා නිද්‍රාගත වූ වඩා ඔයාති මේ වෙදි මේ පොඩ්කාස්ට් එක බලන ගමන් එන්නේ. ආ දන්න මේ විදි ICC 2026 කාන්තා ලෝක කුසලානේ මේ විදි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඔයා කාන්තා ක්‍රිකට් තරග නරඹන ගමන් ඔයාට පුළුවන් මුදල් තෑගි දිනන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මම මේ දාලා තියෙන සයිට් එකට යන්න ගිහිල්ලා මම මේ දාලා තියෙන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාට මුදල් තෑගි දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා අදම ක්‍රිකට් තරගාවලිය බලන ගමන් ඔයාගේ මුදල් තෑගි දිනා ගන්න අමතක කරන්න එපා. අයියා මේ කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ? පොඩ්ඩක් ඉන්න ඕයි මේ වැඩකටනේ ඇවිල්ලා ඉන්නේ කියවනවා. මේ තව අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියලා මේ වඩනේ. එයා ඉදි කොහෙටලා එයා මේ යාළුවෙක් ඉන්න කොහෙටලා පොඩ්ඩක් අර අයිනට ලයින් මෙයා බැයිද වෙන ස්ටූල් එකකින් තියන්න අර පැත්තෙන් වගේ. අයියානේ ඉතින් කවුද ගෙනාවේ කියලා දැන් දන්නවා ඔයාලා. මම අහන්න කැමති මුලින්ම මේ මම ඔය ප්‍රශ්න අන්තිමට අහන්නේ. මුලින්ම නම ගමනේ අහන්නේ. ඔව්. ගේද? මම කමෙන්ට් එකක් තිබ්බා කමෙන්ට් පෝස්ට් එකක් දැක්කද නැහැ කමෙන්ට් එකක් තිබ්බා ගේද කියලා. හැමෝම හිතන් ඉන්නෙත් මම කොහොමද ගේ කියලා. මං හිතන් ඉන්නෙත් ගේ කියලා. ඔව් මං හිතන් ඉන්නේ තිය කියලා. නෑ මේ කියන්න ඕනේ මේ එයාගේ මම ගේ නෑ ඇත්තට හැමෝම හිතන් ඉන්නේ ගේ කියලා ඇත්තට වීඩියෝ බලන අයද ඔක්කොම හිතන් ඉන්නේ ගේ කියලා ඔන්න මං කියනවා මං ගේ නෑ ඉන්ටර්විව් එකත් කිව්වා ඔන්න එයාට කිව්වා ස්ථිරයි නේද ස්ථිරයි එයාලම ගේ නෙමෙයි ස්ට්‍රේට් හරි ඉතින් ඔන්න අද ඉන්ට්‍රෝ එක පටන් ගන්න මෙන්න මේ විදිහට අයිබෝවන් ඉතින් ඔන්න අයිබෝවන් අයිබෝන් කියන්න බැරන කොහොම හරි කවන්නේ මේ ඔන්න අද ගෙනාවේ කවුද කියලා දන්නවා වෙනස් චරිත දෙකක් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා ඔයාලා මෙයාලා වැඩිපුරම බොන්න කැමති දේවල් තමයි තේ බොන්න කැමති ඔව්නේ තේ බොන්න කැමති නේ මම බොන්නේ මෙයා තමයි බොන්නේ ඉතින් මේ අහවල් බ්‍රෑන්ඩ් එකේ තේ බොන්න කියලා මෙයාලා එදා දැක්ක වීඩියෝ එකක් කරලා තිබ්බා හරිද අපි ඒවත් කතා කරමු ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා හරි අපි වැඩේ පටන් ගමුකෝ මම මුලින්ම අහන්න කැමති මේ පළවෙනි ඉන්ටර්විව් එකද පළවෙනි එක අපි මේ මොනවාද ටීවී channel එකක එකක් කළා මේ YouTube එකේ හරියටම ගන්න මේ ෆස්ට් ටයිම් හරියටම කරන එක අපි හරියටම වැඩේ පටන් ගමු එන මම මුලින්ම මල්ලිගේ හර නම් මොකද නම විතානගේ දොන් විතුල් ඩිහෙන් සම්පත් හරි පොඩ අමාරු පොඩ සංවර වාඩිලා ඉඳලානේ පොඩ කවර එක තරක ඉන්න හරි එතකොට විතුල් නේ අයියගේ නම විතානගේ දොන් ටෙවින් නික්මින් සම්පත් තමයි ටෙවින් channel එකේ නමක් තියෙනවා මම හිතන්නේ ටෙවින් කියලා ටෙවින් එතකොට දැන් මේ අයියයි මල්ලිද ඔව් අයියා වලද එක කුසපන් අයියයි මල්ලිනේ කට්ටිය හිතන්නේ යාළුවෝ කියලා හිතන්න පුළුවන් අයියයි මල්ලි ඉන්නේ අයියමයි ඔව් දැන් මම එතකොට මුලින්ම වයස කියනවා ප්‍රශ්නයක් එහෙනම් මල්ලිගේ වයස කිව්වනේ එක ප්‍රශ්න නෑ එක ප්‍රශ්නද ප්‍රශ්නයක් එහෙනම් කවන්න එක ප්‍රශ්න නෑ හරි වේදි මොකක් හරි අයියගේ පැත්තෙන් මම අහනවා ඉගෙන ගන්නවද නෑ දැන් තනිකර කන්ටෙන්ට් තමයි කරන්නේ කන්ටෙන්ට් කරන්නේ ඒතර මල්ලි තාම ඉගෙන ගන්නවා තාම ඉගෙන ගන්නවා හරි ඒතර අයියට සහයෝගය දෙන ගමන් පොඩි සපෝට් එකක් දීලා කන්ටෙන්ට් පැත්තට බහලා ඉන්නවා නොවේ දෙය තමයි මෙතන කතාව යන මුලින්ම කතා කරමු මොකද මේ කතාව හරි රසවත් කතාවක් ආතල් කතාවක් මොකද මේ චරිත දෙක දැක්කම හරි හින් දැක්කත් හිනාන චරිත දෙයක් තියෙන්නේ මම අහන්න කැමතියි දැන් මේ විදිහ YouTube එකේ subscribers කීයක් ඉන්නවද 1,80,000ක් ඉන්නවා 1,80,000ක් එතකොට මේ විදිහ TikTok TikTok එකේ ඉන්නවා 3යි ගානක් ඉන්නවා 3යි ගාන දුර ගන්න Facebook 96ක් ඉන්නවා ඒක පොඩ්ඩක් අර මේ අර අනිත් එක්ක සාපේක්ෂිතව පොඩ්ඩක් යනවා මදි කියන්නේ අපි අපේ පැත්තෙන්ම තමයි පොඩ්ඩක් අඩුවක් තියෙන්නේ
හරි දැන් මෙහෙම අහන්න දැන් මේ විදිහ දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන YouTube නේ ගොඩක් මගේ ඉන්ටර්වල් කතා කරන්නේ ඔව්. YouTube channel එක ලක්ෂයකට අධික සංඛ්‍යාවක් කියන ලක්ෂ 2කට ආසන්නයි ඔව්. මේ විදිහ YouTube channel එකේ දැන් කොච්චර කාලයක් වුණාද මේ කතාව පටන් ගන්න YouTube කතාව ඇත්තම කිව්වොත් අවුරුදු 8ක් විතර වෙනවා. අවුරුදු 8ක් 8ක් විතර වෙනවා YouTube පටන් අරන්. ඒ කියන්නේ මල්ලි සාමාන්‍යයෙන් ඉපදිලා පොඩි කාලයක් පොඩිම කාලේ පටන් ගත්තා. මෙයාගේ channel එකටත් අවුරුදු මොකද මෙයාගේ channel එක මොකද මෙයාගේ channel එක කතාව මෙයාගේ channel එකේ කතාව කවුරුත් දන්නේ නැහැ. හරිද? එනේ යාටම කියන්න දෙමු ඔව් ඒක තමයි කවුරුත් දන්නේ නැති කතාවක් ඒක. ඒ කියන්නේ අපි මුලින්ම පටන් ගත්තේ ඒ channel එක තමයි. ඒක කවුරුත් දන්නෙත් නෑ. මොකක්ද මේ channel එක විතුල් කොළුව කියලා හදලා තියෙන්නේ. විතර කොළුව දැන් අවුරුදු මොනවද එක් කරේ නිකන් කීයක්ද මන්දා. ඒක අපි කළේ අර ඒ දවස්වල ඇත්තටම දැන් අවුරුදු 8කට විතර කලින් මේ ඒ දවස්වල තිබ්බ ස්ටෝරි බේස් කතා නිකන් ෂෝට් මේ ස්ටෝරීස් වගේ කතා ගලේ මෙයා ඒතකොට මාර පොඩි ඉන්න පොඩිම කාලේ ඊට පස්සේ මොකද මේ channel එකට ඒ channel එක උනේ කියන්නේ අපි ඇත්තටම පොඩි කාලේ පටන් ගත්තේ ඒ කියන්නේ අර පොඩි කාලේ නම් මාර උනක් තිබ්බ අපිට හරිද ජනප්‍රිය වෙන්නද ප්‍රසිද්ධ වෙන්නද ජනප්‍රිය වෙන්න අර ෆේමස් වෙන්න වැඩි පොඩි සීන් එකක් තියෙනවා මට දැන් අර මම ඒක අර මුලින්ම කතාව ගත්තොත් මට පොඩි පට්ට ආසාවක් තිබ්බා මේ කන්ටෙන්ට් හදන්න කන්ටෙන්ට් කියන්නේ ඔය වගේ අර දැන් අපිට ඉස්සරම ගප්පියලා ඔය නවුරාන්ලා වගේ සෙට් එකේ හිටියානේ ඒ සෙට් එකේ වීඩියෝ බලලා මේ පොඩි අර ඔය සීන් එකට එන්න අර ඉන්ස්පයර් වෙලා පොඩ්ඩක් ඉන්ස්පයර් වෙලා පොඩ්ඩක් මේ කන්ටෙන්ට් කරන්න පොඩි පට්ට උනක් තිබ්බා මට ලැජ්ජයි හරිද පට්ටම ලැජ්ජයි මේ ඕක කරන්න හරිද ඒ දවස්වල ඇත්තම කිව්වොත් තිබ්බෙත් නැහැ ෆෝන් එකක්වත් එහෙම තිබ්බේ නැහැ අපේ ආච්චිගේ මේ පොඩි Samsung මේ මෙච්චරක් විතර ඒ කියන්නේ මේ එක බටන් එකක් තියෙන චූටි ෆෝන් එකක් තිබ්බේ මේ දැන් ඒකෙන් තමයි මම මුලින් අර බොරුවට වීඩියෝ කළා අර ආතල්ලෙක් ගන්න ඇති හරිද තනියම එතකොට මල්ලිව සම්බන්ධ කරගෙන තිබ්බේ නෑ මේ ඒක කරලා පස්සේ දැන් මට ලැජ්ජයි අතන කිව්ව දැන් මේක අප්ලෝඩ් කරලා කට්ටිය බලනවා යාළුවෝ බලනවා ගෙදරයි බලනවා ලැජ්ජයි අනිත් එක මේ ඊට පස්සේ මෙයාටත් මට පොඩ්ඩක් තේරුණා දැන් අනිත් එක දැන් ඔය දැන් අපිට කොහෙවත් කාටවත් කියන්න කරන්න ඕනේ අපිට අපේ වැඩක් කරගන්න පුළුවන් කියලා හිතලා තමා මෙයාගේ channel එක අපි පටන් ගත්තේ ඒක තනිකර මම තනිකර නෑ ඒකේ මෙයා විතරයි ඉන්නේ ඒක දිගටම කරගෙන ගියා. ඒ කියන්නේ මුලින්ම පටන් ගත්තේ ඔයා කියන්නේ දැන් තියෙන channel එක. ඒ channel එකට කලින් එකක් කළා. ඒ channel එක තමයි කළේ. ඊට පස්සේ තමයි ඒකත් එක්ක මල්ලිගේ channel එක පටන් ගත්තේ දෙවෙනියට. හරි. ඊට පස්සේ මේ දැන් අද කතා කරන්නේ තුන්වෙනි channel එක. තුන්වෙනි channel එක. හරි ඊට පස්සේ මොකද උනේ? දැන් මල්ලිගේ channel එක ගැන කියමු. කියන්නේ මල්ලි රඟපාන්න පුළුවන් ඒ කාලේ නම්. ඒ කාලේ නම් පොඩි සීන් එකක් තිබ්බා. දැන් අනිත් එක මට පොඩි සීන් එකක් තිබ්බා. මොකද්ද සීන් එක? ඒ කියන්නේ දැන් අර දැන් මට ඕනේ දැන් මේව ෆිල්ම් එකක් වුණා දැන් අර මම බලලා තියෙනවානේ ආතල් කන්ටෙන්ට් දැන් මට ඕනේ ඒ වගේ කන්ටෙන්ට් එකක් හදන්න දැන්. ඇත්තට හදන්න ඕනේ. ඒ කියන්නේ පෝස්ට් කරන්නත් නෙමෙයි නිකන් අර ඒ ආතල් එක ගන්න කන්ටෙන්ට් එක හදලා කරන ආතල් එක ගන්න ඕනේ දැන් ඒකට සපෝට් එකට ඉන්න හොඳ වෙක්කලා තමයි මල්ලි. අය තමයි මල්ලිත් එක්කට පටන් ගත්තේ. ඔය අවුරුදු 8කට කලින් පොඩිම කාලේ මෙයා නම් එයාට මතකත් දන්නේ නැහැ මතකත් නැති වැඩි ඊතර කතා කියන්නේ නැහැ කොහොමද ඒ කියන්නේ සෑහෙන පොඩි කාලේ කතාවක් කියන්නේ හරි ඉතින් ඒ අවුරුදු 8ක් මම හිතන්නේ විශ්වාස කරන්නේ දැන් අවුරුදු 8ක් අපි කන්ටිනියු කරනවා කියලා කවුරුද විශ්වාස කරන්නේ නැති වෙයි කරන්නේ නැහනේ අනිත් එක ඒ දවස්වල හැටියට දැන් කරනවා අවුරුදු ගණන් කරනවා බලන්නේ නැහැ සාමාන්‍යයෙන් වැඩිම අපිම බලලා ඉතින් 12 පාරක් 100 පාරක් විතර බලලා මේ views 100ක් තියෙන්නේ අපිම බලලා කියන්නේ ඔව් හරි ඉතින් එහෙම තමයි YouTube channel එකක ගමන පටන් ගත්තේ. ඒතකොට දැන් මේ විදි channel එකේ නම මොකද්ද තියෙන්නේ හරියට? දැන් තියෙන්නේ 10x කියලා. 10x. ඇයි දැන් නම වෙනස් වුනේ? නම වෙනස් වුනේ මේ දැන් කලින් channels ගත්තට පස්සේ මට හිතුණා අර දැන් ඒ යන විදිහෙන් පස්සේ වෙනස් විදියකට channel එකක් පටන් ගන්න. අපි ඉන්ස්පයර් වුණා ඒ දවස්වල ඔය ලෝගන් පෝල් KSI වගේ වීඩියෝස් බලලා අර දැන් අරක කොච්චර කරත් යන්නේ නැහැ නේද? ඒක එපා වෙනවා වීඩියෝස් ඇත්තටම views 1000ක් එන්නත් වීඩියෝස් 100ක් විතර දැම්මට පස්සේ 100ටත් වැඩි දැම්මට පස්සේ තමයි ඒත් මේ views 1000ක් ඒ කියන්නේ ඒ තත්තර channel එක දියුණු කරගන්න වීඩියෝස් 100ක් වෙනවා 100ට වැඩි මම හිතන්නේ 400ක් 500ක් දැම්මා ඒත් ඒ views 1000ක් තන දෙන්නේ එක වීඩියෝ එකකට views 1000ක් එන්න අර බැලුවේ නෑ ඉතින් අර ඒ දවස්වල ඒත් කරගෙන ගියා ඉතින් දැන් මල්ලිගේ පැත්තෙන් අහලා දැන් වැඩේ කරන් යනවා අයියා මේ විදිහට හිතුන්නේ නැද්ද දැන් මේක පිස්සු වැඩක් මේක හරියන්නේ නැති වැඩක් මේක ඇත්තටම සාර්ථක වෙන්නේ නැති වැඩක් අවුරුදු 8ක් දඟලලා එහෙම හිතුන්නේ නැද්ද එහෙම හිතුනේ නෑ කොහොම හරි ඉතින් මෙයත් එක්ක අල්ලන් යනවා කියලා තමයි හිතුනේ කොහොම හරි මේක කරන්න ඕනි කියලා අපේ ඇත්තටම කිව්වොත් අර මේ
අර ඒකින් අර සල්ලි හොයන්නද ඒ සීන් එකක් නෙමෙයි ඇත්තටම අපිට තිබ්බ අර ඇඟේ තිබ්බ අර මේක කරන්න ඕනේ මේක අන්න ඉත්තෑ වගේ ඒ සීන් එකකින්ද තමයි අර මේක දිගටම ගලාගෙන ආවේ. ඉතින් මේ දැන් මේ ඉත්තෑව හින්දම YouTube කෙනෙක්ට හම්බෙන වටිනාමතාවයක් තියෙනවා. මේක ඇත්තටම ඉත්තෑව කිඩොත් තමයි මේක ගන්න පුළුවන්. අපි ඒක අරම්ම කතා කරමු. ලංකාවේ වැඩිපුරම ප්ලේ බටන් අල්ලපු කෙනා තමයි මම. හරිද? දැන් ප්ලේ බටන් සාමාන්‍ය 50ක් විතර අල්ලලා ඇති. ඔන්න තවත් ප්ලේ බටන් එකක් කොච්චර ඇල්ලුවත් එපා වෙන්නේ. එපා වෙන්නේ නැහැ. මේක ඇත්තටම ගන්න කට්ට කන කට්ටිය තමයි මේකේ වටිනාකම දන්නේ. අපි ඉතින් මේ මල්ලිටම දෙමුනේ. මල්ලි ගන්න බලන්න. මොනවද පේන්නේ? මූණ පේනවනේ. අසල මොනවද පේන්නේ? දැන් ඔය මොන දැක්කම හැම ගෑල්ලව දැන් අපි අයියෝ වගේ වීඩියෝස් බලනවා. මල්ලිට ප්‍රචාර ඇතිනේ. මල්ලිට දැන් ගොඩක් ඉන්නේ නේ. ඔව්. මම දැක්කද දැන් කමෙන්ට්ස් එහෙම ගෑල්ලව ලැජ්ජ කරනවා. ඉන්ට වලට ගෙන්නනවා. මම දැක්කද අතර කමෙන්ට්ස්. මම දැක්ක මම ෆොටෝ එකක් එහෙමද TikTok එකේ වයිරල් ගිහලා තිබ්බා. සෑහෙන තිබ්බා අර මේ අර දාල් තේ බ්‍රෑන්ඩ් එකේ වීඩියෝ එකත් එක්කම. හොඳ පුතා. හොඳ පුතා. ඉතින් ඒ හින්දා තමයි හරි. ඔය දැන් අතේ තියාගත්තර ප්ලේ බටන් එක. ඔය අතේ තියාගත්තර ඔය ප්ලේ බටන් එක ගන්න මාර කට්ටක් ගන්න ඕන මාරෙදි හීන මාන්න ඕනේ. ඔය කතාව පටන් ගද්දී තිබ්බ අභියෝග මතක් කරමු. මොකද ඔයාලා කියන ඔය කතාව මේක බලන කෙනෙක් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න උත්සාහ කරන වෙන්න පුළුවන්. නැත්නම් පටන්ගෙන කන්ටෙන්ට්ස් 1000ක් විතර දාලා views එකක්වත් යන්නේ නැති වෙන්න පුළුවන්. එයාලට පට්ට මොටිවේෂන් එකක් ඒ. අපි කතාවේදී තිබ්බ අභියෝග ටික මතක් කරමු. අභියෝග කියන්නේ දැන් ඉස්සර ඇත්තටම අපිට මේ අපි ගෙදරන හිටියේ ඇත්තටම අපිට වීඩියෝ කරන්න ටයිම් මැනේජ්මන්ට් ඒවා ලොකු සීන් එකක් නෙමෙයි. අපි ගෙදර ඉන්නේ අපිට නිවාඩු දවස්වල ඉස්කෝලේ නිවාඩු දවස්වලට ඇති වෙනකම් වීඩියෝ කරන්න ඕන තරම් වෙලා තියෙනවා. මම දැන් අහන්න බැරි මට ඇත්තටම වීඩියෝ පටන් ගත්තේ ඇයි දන්නේ මේ ගෙවල් කොහෙද? මාළඹේ. මාළඹේ ළඟ එහා පැත්තේ වීඩියෝ කරන එහා පැත්තේ ඉන්නේ. එයා වෙත් ඉන්නේ. මේ ඒ දවස්වල ඇත්තටම අපිට වෙලාව තිබ්බා අර දැන් ඔය මං කිව්ව අර වීඩියෝස් අපි එක දිගට දැම්මේ අපි මේ අද දානවා හෙට දානවා අද දවස් දෙකක් කරලා දානවා එහෙම සීන් එක හිටියේ කන්ටෙන්ට් එක කොමඩි කන්ටෙන්ට් කොමඩි කන්ටෙන්ට්ස් මේ එහෙම දාලා දැන් ඇත්තටම අද වෙනකොට අපිට මේ ඇත්තටම කන්ටෙන්ට් එකක් කරගන්න වෙලාවක් නැති සීන් එකක් තියෙන්නේ අර අපිට පුළුවන් අපි ඇත්තටම රැයට තමයි කන්ටෙන්ට්ස් දැන්නම් කරන්නේ මේ අර දැන් අපේ YouTube එකේ වුණත් කන්ටෙන්ට්ස් මේ ටයිප් එක වෙනස් වුණේ දැන් මීම්ස් මේ රිව්ස් try not to laugh නේ කරන්නේ ඒ සීන් එකට මාරුනේ ස්විච් උනේ ඔය සීන් එකකින්ද තමයි මේ ඇත්තටම වැඩත් එක්ක මේ මොනවාද ඒක තමයි තිබ්බ ලොකුම මේක ගන්න එක තමයි තිබ්බ ලොකුම එක ඇත්තටම අර මේවා දැකලා කට්ටිය අන්බොක්ස් කරනවා ගන්නවා දැකලා මේ පට්ට ගේමක් ගහන්න ඕන කියලා අයිඩියා එක තිබිලා කොහොම හරි ගන්නවා කියන එකෙන් තමයි ගත්තේ අන්තිමට. ඔක ගන්න කන්ටෙන්ට් මේදී කීයක් දාද YouTube එකට? අපි ඇත්තම කිව්වොත් අලුත් channel එකේ නම් දාලා තියෙන සාම 100ක්වත් නැහැ නේ. අලුත් channel එකේ 100ක්වත් නැහැ. මේ ඊට කලින් අපි හදපු ඔක්කොම ගත්තොත් කොම වීඩියෝ අත්‍ර ගත්තත් 700 800ක්වත් ඇති. ඒ තරම් කරලා තියෙනවා. සමහර ඒවා ඇත්තම ඊට වැඩියක් ඇති සමහර ඒවා නැහැ. YouTube එක අයින් කරලා තියෙන ඒවා බලන්න බෑ ඒකයි. ඒ විදිහට තමයි මේ අභියෝග ටික තියෙන්නේ නේ. ඒ ගොඩක් කට්ටිය හිතන්නේ අර අපි අර එකපාරට මේ මෙහෙම සීන් එකට ආවා කියලා නෑ අම්බෝ මාර ගේමක් ඇව්වේ මාර විදියට මේ ඇත්තම දැන් වැඩක් නෑනේ කරන ටයිම් එක හරිද ඒක තේරෙනවනේ ඉතින් ටයිම් එක ගෙදර මිනිස්සුන්වත් බලනවනේ මේ මොකද්ද මේ කරන්නේ මේ සීන් එක කියලා. එයාලගේ ජෙනරේෂන් එකට කෝ තේරුම් කරනවා හරි අමාරුයිනේ මේ මොනවාද පස්සේ ඇත්තම දැන් වගේ නම් ඒගොල්ලෝ දන්න ඔක්කොම සීන් එක දැන් අපේ ගෙදර කොහොමත් මේ අර YouTube ඒගොල්ලොත් YouTube බලනවනේ. එහෙම සීන් එකේ ඉන්නේ. දැන් අවුලක් නැහැ. දැන් ඉස්සර තමයි කේස් එක තිබ්බේ. ඔව් ඉස්සර මේ මොකද්ද මේ මොකක් කරන්නේ කියලා. ෆෝන් එකක් උස්සන් එහෙට දුවනවා මෙහෙට දුවනවා. මොනා කරනවද මන්ට කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ රසවත් කතාව යන්නේ. හරි. අපි දැන් ඔන්න දැන් කතා කරන්නේ විනාඩි 10ක් විතර. අපි තව අභියෝග ඉස්සර කතා කරමු. ඊට කලින් අපි පොඩ්ඩක් දැන් බල්ල කට්ටික සහ මගේ පොඩ්ඩක් අර පීඩාව නෙවෙන්න අපි රස ආස්වාදයේ පිණිසද? රස ආස්වාදයේ පිණිස ඒකක් දීලා අපි පොඩි ඇක්ට් එකක් කරමු. ප්ලේ බටන් දෙන්න මට නැතක වැටලා කැටලා තව එකක් ගන්න වෙනවා. ඔව්. පොඩි ෂෝට් කන්ටෙන්ට් එකක් කරමු. ඔව්. මොකද මම මෙයාලට කිව්වේ නෑ අඩුව මේ මෙතනට ආවට පස්සේ තමයි කිව්ව ඇක්ට් එකක් කරමු කියලා. එහෙම කලින් එකක් කියලා නෙවෙයි එන්න කිව්වේ. ඇත්තටම මට එන්න කියලා රවට්ටනවා. හරි ගමනේ. අංකල් තේ හඳලද තියෙන්නේ අංකල් අය හද තේවමු තේ බොමුද ඔව් බොමුනේ ඕ සපාට බූරුවා ආයෙ පටන් අරන් කවලා ඉතින් ඔන්න අපිත් ඒක බොමු වැඩි කරලා ඔය ක්ලිප් එකෙන් තමයි කට්ටිය ගොඩක් දැනගත්තේ
ඇත්තරම දැන් අර කාටවත් බයින්න කරන්න කරපු දෙයක් නෙමෙයි. එහෙම ඇත්තටම අර අපි ඔය දැන් ඔය පින්සිරිගෙන කැරක්ටර් ගත්තාම අත්‍තරම අර කාටවත් මඩක් ගහන්නවත් කාටවත් මුකුත් කියන්නවත් නෙමෙයි. ඒක නිකන් අපේ කට්ටියට ආතල් එකක් දෙන්න තමයි කරන්නේ. අර ගොඩක් අය සමහර අය හිතන් ඉන්නවර නිකන් අපි අර මෙහෙම්මම කෙලින්ම බයිනවා අර මේවා කියලා. මොකද පස්සේ අපිට මට ඇත්තටම මැසේජ් උත් ඇවිල්ලා තියෙනවා මේ මොනවාද බුලි කරනවා කියලා. ඇත්තටම මම ඒ සීන් එකට කැමති නෑ. මේ මොනවාද ඔය ඒ වගේ මේ අද අපි කැමති නැති සීන් එක කරද ඒ වගේ කට්ටිය මොනවාට අර ඒ වගේ කට්ටිය වුණත් බුලි කරන එක කවුරු හරි වුණත් ළමෙක්නේ කියන සීන් එකකින්ද අපි ඒකින්ද පොඩ්ඩක් අර මේ අපි කරන අර අපි ඩිරෙක්ට් ගහලා තිබ්බ සීන් එක පොඩ්ඩ අඩු කළා. සමාජයෙන් කනික් මිනිසුන්ට එන කේස් එකත් එක්ක. හරි දැන් ඒ විදිහට තමයි මෙයාලගේ කන්ටෙන්ට්ස් යන්නේ. දැන් ගොඩක්ම මම දකිනවා දැන් කට්ටිය වීඩියෝස් බලනවා ෂෙයා කරන ඒ තරම් ප්‍රේක්ෂක පිටචරයක් තියෙනවා මේ channel එකට. ඉතින් දැන් ওই channel එකට අවුරුදු 8ක ගමනක් කිව්වනේ. හරිද මේ ඇයිලත් කොණ්ඩේ හදනවා. ඒ මට මුළු පොඩි ඉන්නක් තියෙනවා පොඩි කාලේ ඉඳන් කොණ්ඩේ අත තියන්න තෝ විනාඩි 5ක් අතින්න බෑ. ඒකනේ ඇත්ත තමයි. කට් කරන්න අපි ගහත් ඔය විදිහට අපි දානවා. කොණ්ඩේ අදා දින්න ඇති බෑ භාගයක් විතර. ඉදිරියට යන්නේ. හරි විනෝදයි. ඒ කියන්නේ මේ ඉන්ටර්වයුව එක සාමාන්‍ය මම කරපු ඉන්ටර්වයුව වලට ඉන්ටර්වයුව 100ක් විතර ගහලා channel එකේ. හරි මේ විනෝදයි ඉතින්. හරි අමාරුයි අපිට එක තැනක ඉන්න පොඩ ඇවිදවිද වගේ කරන්න තියෙනවා අමාරු. දැන් අපි අභියෝග කීපයක් කතා කරානේ. අර බොක්කටම දැන් අභියෝග නිකන් අර අමතක නොකරන්න බැරි අභියෝගයක් තියෙනවා. අභියෝගයක් කියන්නේ මේ මරු ආතල්ලයක් අපි මේ මම දැන් ඔය මේ අර මම channels 3ක් ගැන කතා කළානේ. මේ මට ඊට කලින් අපේ යාළුවෙක් කතා කරලා කිව්වා ඒ කියන්නේ මේ ඔය channels කරගෙන යන කාලේ හරිද? ඒ කියන්නේ දෙවෙනි channel එක අර කරගෙන යන කාලේ මල්ලිගේ channel එක නෙමෙයි මගේ එක. ඒක මල්ලිගේ channel එක පස්සේ නැවතුණා. ඊට පස්සේ අර මගේ first එක කරගෙන ගියා මම. මේ ඒ දවස් මගේ යාළුවෙක් කතා කරලා කිව්වා මචං ෂේන් කියලා. මේ මචං අපි මේ නිකන් ඩයාස් වගේ සීන් එකක් කරමු මේ වගේ. මට ඇත්තටම කිව්වොත් මට මං කිව්වර මං කන්ටෙන්ට් කරන්න නැත්නම් මට ලැජ්ජයි ඉන්න පොඩි කාලේ කියලා. මේ දැන් යකෝ ඩයාස් කරන්න බෑනේ මට දැන් මම පාර ගිහිල්ලා උමෝක් කර කියලා මං කොහොමද කරන්නේ? මං අර ගෙදරටලා කැමරාව ඉස්සරහා වීඩියෝ කරගන්න බැරි එක. ඒත් කමන්නේ කරමු කියලා ගියා. මේ මාළේ බස් ස්ටෑන්ඩ් අපි මං ඉන්නෙත් මාළේනේ. ඌ මට කිව්වා මං ඕන්න වීඩියෝ ක්ලිප් එකකට එවන්නම්. මේ මොනවාද? ඌ මට කිව්වා ආච්චින එක්ක පෙන්නලා ආච්චිට කියලා මුද්දක් දීලා ප්‍රොපෝස් කරපන් කියලා. හරිද? මගේ මම ආඩ වීඩියෝ එක ගන්න ඒක මගේ මුළු ඇඟේම දාඩිය දාලා බයයි. ඇයි යකෝ වීඩියෝ එක කරගන්න බැරි. මේක කොහොමද කරන්නේ? මං ගිහිල්ලා ඉතින් මුද්දක් දීලා අර යාළුවෙක්ගේ කෙල්ල දුන්න මුද්දද කොහොමද අරගෙන කියලා දුන්නා. මට එදා තමයි ජීවිතේ කන්ටෙන්ට් කරන්න කියලා බයම වෙච්ච දවස. ඒ වගේ කියන්නේ සමහරවිට අద్භූත දේවල් කළා. මේ දවස් අద్භූත දේවල් කරානේ. ඒ වුණාට බැලුවේ 100ක්ද කොහෙද? වීඩියෝ හරි 100ක් හරි බැලුවනේ ඒක ලොග් ගන්න නේද ඒක. ඒත් මං හිතන්නේ යාළුවෝ ටිකයි ගෙදර කට්ටිය. හැබැයි දැන් හිතන්න දැන් ඒ කාලේ 100ක් බැලුවනේ. ඔව්. දැන් ලක්ෂයක් බැලුවටා ඒ 100 බලන ආතල්ලක තියෙන්නේ. ආතල් එක සහ තියෙන්නේ අර 100 හරි වෙද්දි බලනවනේ අම්මා සුපිරි පොඩි එකක් තියෙනවා කියලා. දැන් අර දැනුත් ඒක තියෙනවා. ඒ වුණාට අර මුල් කාලේ තිබ්බ මුල් එක. කාලේ අට්ට කික්කයක් එකනේ. ඉතින් දැන් මේ channel එක ගත්තොත් වැඩිපුරම තියෙන්නේ ගෑල් ළමයින්ගේ කමෙන්ට් TikTok එකේ විශේෂයෙන්ම YouTube එකේ TikTok එකේ ගොඩාක් මම දැකලා තියෙන විශේෂයෙන්ම මල්ලිට තියෙන එක වෙන කතාවක්. ඒක ඊළඟ කතා කරමු. දැන් ඇත්තටම දැන් ඔය ගෑල් ළමයි සම්බන්ධව අපි අර එහෙම කියනා නෙමෙයි. අර කුණු හාර අවස්ථනා නෙමෙයි. වෙච්ච මහා සිද්ධි දිනා. අම්මා දරුණු මාතෘකාවට එනවා නේද? නම් කියන්න බලන්න පොඩ ඉන්ටර්වියු දාන්නවා. මට කන්ටෙන්ට් හින්දා හොඳ මරාල සෙට්ටලා තියෙනවා දැන්. අතරම කිව්වොත් ඔය channel එකේ මේ අපි අර මේ grow එක ගත්තාම මේ අර අපි ටග් ගාලා grow උනේ ඇත්තම ගත්තොත් මේ ළඟදී හරිද ළඟදී වීඩියෝස් දාලා ඊට කලින් ඉදන්නේ මම channel එක කළේ. ඔය channel එක කරද්දී දැන් මට පට්ට උමනාවක් තියෙනවා කන්ටෙන්ට්ස් ගන්න උමනාවක් තියෙනවා මේ කාටවත් මඩක් ගන්නවා එහෙම මොකුත් නෙමෙයි. ආන ඉන්න මම කියන්නේ මේ මොනවාද මම ඉතින් ඔය ඇත්තම කන්ටෙන්ට් එකක් ගන්නවා නම් සිරාවට අර හිතේ නිදහස අර කන්ටෙන්ට් ස්ක්‍රිප්ට් එකක් ලියනවා නම් වීඩියෝ එකක් කරනවා නම් පට්ටේ ආවොනක් දන්නවනේ පොඩ්ඩක් අර හිතේ නිදහසක් තියෙන්න ඕනේ කන්ටෙන්ට් එක ගන්න කියලා. දැන් මගේ කලින් ඉස්සර X ලාගේ X ලා X එක දෙක තුන හතර පහ යවුවනේ ඉඳා කියලා. ඉඳා තොට කියලා. හරි. මේ මගේ දැන් මට සාමාන්‍යයෙන් ඔය මැසේජස් උත් ඇවිල්ලා කට්ටිය කියනවා. දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් ගත්තොත් ඇත්තටම ගත්තොත් ඒ දවස්වල මට මේ මොනවාද කන්ටෙන්ට් එකක් ගහගන්න ඔලුවක් හදාගන්න බැරි තත්ත්වයේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ දවසම රණ්ඩු වෙනවා, අද රණ්ඩු වෙනවා, හෙට රණ්ඩු වෙනවා, අනිද්දා රණ්ඩු වෙනවා. අර ඒක රණ්ඩුන් නැත්තම් බට් ටික ගෑවේ නෑ වගේ වට සීන්.
දැන් අර ඒ සීන් එකත් එක්ක කන්ටෙන්ට් අත්‍තරම කරන්න කන්ටෙන්ට් නෙමෙයි මේ ජීවිතේ වැඩක් කරගන්නත් හරි අමාරුයිනේ මේ මොනවාද ඔය සීන් වලින් පොඩ්ඩක් එහා පැත්තට ගියාට පස්සේ ඒව පොඩ්ඩක් ඈත් වෙලා ඈත් වුණා කාලය කරන්න වුණා ඒ කියන්නේ බෑ ඇත්තටම එහෙම දිගටම කරගෙන යන්න එහෙම උනොත් කරානම් අද සමහරට මේ ඔය පුටු වල නැති වෙන්න පුළුවන්. මෙතන මම මෙහෙම වෙලවත් එක ඉන්ටර්විව් එක කරන්න ඇත්තටම කිව්වත් මේ මොනවාද හරි පාන්න කෙනෙක් ඇත්තටම තෝරගන්න එක පට්ටටම වටිනවා. මට ඒක ජීවිතේ අමාරුම දේ තෝරගන්න අමාරුම ප්ලේ බටන් 100ක්ම ගන්න පුළුවන්. හරි තෝරගන්න බැරි නා. අනිවාර්යෙන් මේ මට ඒක අර ඒ කියන්නේ ඉස්සර සහ දැන් මොකද්ද මේ වෙන්නේ සහ මට සමහර ගර්ල්ස් මැසේජ් කරලා කියලා තියෙනවා ගර්ල්ස්ලා විතර නෙමෙයි ඇත්තටම කොල්ලොත් මැසේජ් කරලා කියලා තියෙනවා මේ මොනවාද ඒගොල්ලන්ගේ ෆෙයාස් වල ඉද්දී මේ අත්‍තරම අර මැරෙන්න හිතන තැනේ ඉද්දිත් අර අපේ කන්ටෙන්ට්ස් බලලා ඒගොල්ලොන්ට වට අතල්ලයක් එනවා මෙහෙම කියලා. දැන් මට කොච්චර දුකින් හිටපු මනුස්සයරට ඔයාලා කන්ටෙන්ට් එක පොඩි හරි හිනාවක් කරලා පොඩි හරි ඔව් ඇත්තටම ඒක අර වෙන සල්ලියකට වඩා අර දාන කමෙන්ට් එකෙන් මැසේජ් එකෙන් කියන එක මාර වටිනවා. මේ අර හිතට උනත් අපිට දැන් තව කන්ටෙන්ට් එකක් කරන්න උනත් අර හිතේ තියෙනවනේ ඒක. මේ අර සීන් මොනවාද ෆේස් පත්‍ර ගත්තොත් ඇත්තටම ඒගොල්ලෝ කියන්නේ අර ඒගොල්ලෝ දැන් ඔහොම රණ්ඩු වෙලා මගේ වුණත් මම අම්මා දැන් මෙහෙම නෙමෙයි මේ ඉන්න චරිතේ නෙමෙයි ඇත්තටම හැදෙන්නේ අර මම පට්ට අහිංසක වැඩි අර ඔහොම අර මේ රණ්ඩු කරලා ඉන්න නැති චරිතයක් වුණත් අර මේ ගිහිල්ලා අන්තිමට මිනිහෙක් වුණත් චේන්ජ් වෙනවනේ ඊට පස්සේ වැඩක් කරගන්න බෑ අද මට වැඩක් කරගන්න පුළුවන් ඔළුවේ නිදහස තියෙනවා අද මම ඉන්න විදිහ අනුව ඒ කියන්නේ සමහරට ඒක වෙන්න පුළුවන් අද සාර්ථකත්වයේ රහස. යා තමන්ගේ ඩිසිෂන්ස් අනුව මේ කියන්නේ සමහර අය අර අල්ලගෙන ඉන්නවා මේ බ්‍රෝ මේ අර මේ මෙයා තමයි අරක මෙයා නැත්තම් බෑ බ්‍රෝ හැමදාම රණ්ඩු වෙනවා නම් එහෙම කරනවා නම් ඇත්තටම තමන්ට දෙයක් කරගන්න බැයි නම් ඒක ඉෆයාගෙන් උත් වැඩක් නැහැ අනිත් මිනිහට ඒක කරගන්න පාන්න දෙන්නේ නැත්තම් ඒකෙන් කොහොමවත් වැඩක් නැහැනේ. ඒක මං බලන කට්ටියටත් කියන මට කොහොමත් එන මැසේජ් එකක් අපේ වීඩියෝස් බලලා කට්ටිය මූඩ් ෆික්ස් කරගන්නවා සීන් එක දැන් අර අවුලකින් ඉන්නවනම් බ්‍රෝ ෆෙයා එකක ඇත්තටම තේරුමක් නෑ අර මට පෞද්ගලිකව ඔයා කිව්වට පස්සේ මට තියෙන එක්ස්පීරියන්ස් එක මම කියන්නේ අද මම ඇත්තටම සතුටින් ඉන්නේ සතුටින් ආතල් එකේ කන්ටෙන්ට් එකක් ගාගෙන ඉන්නේ මම ගත්ත ඩිසිෂන් හින්දා හරි කෙනා තෝරගන්න මේ කොහෙවත් මෝඩ මරාල වලට අහු වෙන්න නම් එපා කෙලින්ම කියලා කොහෙවත් මෝඩ මරාල වලට අහු වෙන්න නම් එපා කාගන්න එපා ජීවිතේ එක ජීවිතේ තියෙන්නේ ජීවිතේ කීම ගන්න මොකද බං ඔය ප්‍රශ්නේ මල්ලි කියවෙන්නේ නැද්ද මල්ලිට තව කාල් තියනවද කාල් තියනවද ඔකට ඔව් තියෙනවා තියෙනවානේ ගොඩක් තියෙනවා ඒක ඉස්සරහට අපි ආවම මේ කතාව තව අවුරුදු දෙක තුනකින් දැන් මම මල්ලි දෙක තුනක් කතාවක් කියමු නේද එදාට හොඳ කතාවක් එදාට උද කතාවක් එදාට එන්න හොඳ කතාවක් හදාගෙන එන්න ඒ කතාවක් හදාගෙන එන්න ඕන අනිවාර්යෙන් කියන්න හරි ඉතින් මල්ලි ගහන්න ගන්නේ දැන් අයියා කතා කරානේ සහෝදරයෝ කිව්වා දෙන්නම දැන් සහෝදරයෙක් විදියට දැන් ඉන්නේ එකම සහෝදරයද? නංගි කෙනෙක් ඉන්නේ. ඔව්. එකම සහෝදරයා සහ සහෝදරියක් ඉන්නවා. සහෝදරියක් ඉන්නවා. ඒ කියන්නේ මෙයා පවුලේ දෙවෙනියා. මාළේ මැද එක්ක. මැද. නංගි ඉන්නවා තමයි. හරි. මම අහන්න කැමතියි දැන් අයියත් එක්ක දැන් ගොඩක්ම සම්බන්ධතාවය තියෙන නංගිට වඩා. අයියත්. හරිද? දැන් අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ මල්ලිට මොන වගේද? ඇත්තටම කිව්වොත් අයියා කෙනෙක් ඉන්න එක ගැම්මක්. ගැම්ම. ඇත්තට කියන්නේ මේ ඇත්තටම ගැම්මක් ඉන්නේ ඒ කියන්නේ මොකක් හරි තැනකට ගියත් මොකක් හරි ප්‍රශ්නයක් වුණත් අයියා ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම වටිනවා. මල්ලි කෙනෙක්ට ඇත්තට මේක වටිනවා. ඔය නැත්නම් ඉන්ටර්විව් එකේ කියන කතාවක්ද නැත්නම් නෑ. අපි සිරාවට කොහොමත් මේ අපේ ගෙදර කට්ටියක් දන්නවා අපි අර මේ මොනා වුණත් අපි දෙන්න තමයි ඉන්නේ. අපි දෙන්න ඉන්නවා. ලොවෙත් ඉන්නවා. ඒ කියන්නේ මම ඕන මගුලකට කතා වුණත් ඉන්නවා. ඒකත් කියන්න ඕනේ මේ මම සාමාන්‍යයෙන් අර දැන් අපි කරන කන්ටෙන්ට් වලට මම ස්ක්‍රිප්ට් එක මෙයාට දෙනවානේ. අපි මෙහෙම එකක් ගාම මට ජීවිතේට කියලා නෑ බෑ. අර කරන්න බෑ මේක කරන්න බෑ. මං කිව්වොත් ඕන සීන් එකකට එනවා. ඒ කියන්නේ කන්ටෙන්ට් විතරක් නෙමෙයි. ඇත්ත ජීවිතේත් එහෙම තමයි ඕන දෙයකට. අත්‍තරම අපේ අයියයි මල්ලි බොන්ඩ් එකට වඩා යාළුවෝ වගේ සීන් එකක් තියෙන්නේ. අර මේ දැන් සාමාන්‍යයෙන් අර ඒත් කට්ටිය කියනවා අර මේ මොනවාද අපේ ගෙවල් වල ඕම නෑනේ ඔය මොකද්ද ඔය කරන්නේ අයියයි මල්ලිද මොකද්ද මේ සීන් එක කියලා. එහෙම නෑ අපි ඉතින් ඇත්තටම සුපිරි කික්කේ ආතල් එකේ ගැම්මෙන් ඉන්නවා දෙන්න. ඒක තමයි ඉන්නෝ. ඔව්. ඔයගොල්ලොත් මේව ඉන්න. රන්දේව ඉන්නද මොකද සහෝදරෙක් කියන්නේ අනිත් මිනිස්සෙක් වගේ නෙමෙයිනේ. එකලේ එක ගැම්ම. එහෙම තමයි. හරි. අපි වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් මම අහන්න කැමතියි.
දැන් ඔයාලා ප්ලේ බටන් එක ගන්න වන්න තමයි අමතකලා අරගෙන ඔය අරන් ඉන්න අපිට දෙන්නේ නැහැ. ඒක යට ගන්න කවන්න අපි ගෙදර එකක් තිබ්බා තියනවාට නේද? නේද මට ගත්තා මේ දැන් මම අහන්න කැමතියි මම මල්ලි පැත්තේ අහගෙන දවසක කියන්නේ අපි දැන් 1 ලක්ෂ සබ්ස්ක්‍රයිබර්ස් කිව්වේ 1 ලක්ෂ 1,80,000ක් අද 1 ලක්ෂ 80000 සබ්ස්ක්‍රයිබර්ස් ඉන්නනේ දැන් මේ channel එක දවසක අනිවාර්යයෙන් අපි දවසක කියන්නේ මෑතකදී වෙන්න පුළුවන් ලක්ෂ 5ක් මිලියනයක් දක්වා channel එක අනිවාර්යෙන් යනවා gold play button එක අනිවාර්යෙන් channel එකනේ මේ channel එක අනාගත බලාපොරොත්තු මොකක්ද මල්ලි අනාගත බලාපොරොත්තු අපේ ඒකම බලාපොරොත්තුව දැන්ට 500 ගානක තමයි. ලක්ෂ 5ක් ලක්ෂ 5ක් ගානක තමයි බලාපොරොත්තුව. ඒක වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒක තමයි පළවෙනි ටාගට් එක. ඊට පස්සේ තියෙනවා අපේ බිස්නස් ටිකක් කරන්නත් අපේ ටාගට් එකක් තියෙනවා. social media පැත්තේ සෝෂල් මීඩියා. ඔව් ඒක තමයි පළවෙනි ටාගට් එක අපි දෙන්නේ. හරි දැන් ඒ ටාගට් නේ දැන් අයියාගේ පැත්තෙන් ටාගට් ගත්තුම channel එකට කරන්නේ channel එක කොහොමත් දිගටම මල්ලිත් එක්ක කරන්නේ නැත්නම් වෙන කවුරු ගන්නවද නෑ මල්ලි තමයි අපි දෙන්න විතරයි කරන්නේ. ආයිත් කවුරු ගන්න අපේ ටීම් එකක් අපි හදන්න එකක් තියෙනවා. ඒ වුණාට අපි මේන් අපි දෙන්න තමයි ගහන්නේ. කවුරු නැතත් අපි දෙන්න ඉන්නවා. දැන් full time දැන් අයියා ගත්ත මල්ලි නේද ගන්න කිව්වා අයියා full time YouTube කෙනෙක් ෆුල් ටයිම් YouTuber. ඒ අතුලේ අපේ බිස්නස් ෆැමිලි බිස්නස් ඒවා ටිකක් තියෙනවා. ඒකට සපෝට් එක දෙනවා. ෆුල් ටයිම් කන්ටෙන්ට්ස් තමයි කරන්නේ අපි. හරි ඉස්සරහ මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට අපේ channel එක අපේ මේ 500 නේ 500k ගහන්න බලාපොරොත්තුවක් තියෙනවා. 1 මිලියන් ගහන්න ගොඩක් බලාපොරොත්තුවක් ගොඩාක් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේකේ ගෝල්ඩ් එක ගේන්න ගෝල්ඩ් එකත් ගාලා මේ පුටුවට වෙන්න මෙහෙම වෙනවා. ඔයාම අහන්න ප්‍රශ්න ටික අපි ඒතර කතා හදාගෙන නේ අර ගෑල්ලා මේ කතාව හොඳ ගෑල්ලා මේක කතාව කතාගෙන ඉන්න බූට් එකක් එහෙම හදාගෙන ඉන්න කතාව කියන්නේ බූට් එක හරි ඒ වගේ තමයි බලාපොරොත්තුව හරි ඉතින් මගේ ඉන්ටෝ මං කිව්වාලට මං ඉන්ටෝ 100කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා ඒ අමාරුයි ඇත්තටම කරගෙන ඩෙවලොප් නේ ඔව් නෑ අපි නේ දුව වගේ කරන්න ඊළඟ පාර බයි ඊළඟ පාර එක කැරක්ටර්ස් මට හම්බෙලා තියෙනවා සමහර කපල් එනවා කොල්ලයි කෙල්ලයි එනවා මෙතන නැත්නම් අයියයි මල්ලි එන අවස්ථා තියෙනවා තනියම එන කට්ටිය තියෙනවා මේ පුටුවට ආපු කට්ටිය හරිද හරි අපූර්ව චරිත දෙකක් ගෙනාවද වෙනස් ඒක ඇත්තටම මට ආතල් කරන වීඩියෝ එක ඒ ආතල් මට ඉන්ටර්වියු එක මටම හරි සතුටුයි මේක එඩිට් කාදීම අපේ කට්ටිය බලන්න එඩිට් කරන කාටත් එහෙම එන ආතල් ඇත්තේ මම අහන්න කැමතියි අවසාන ප්‍රශ්නේ මේ විදිහට මේ වීඩියෝ එක බලන කෙනෙක්ට එයා එක්ක YouTube කෙනෙක් වෙන්න පුළුවන් එක්ක තම මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන් එයාට කියන්න තියෙන්නේ මොකද්ද අතාරින්න එපා ලොවෙත් අතාරින්න එපා මොකද මම වීඩියෝස් දැන් ඔය 700ක් විතර දාලානේ මෙතනට ආවේ ඒ කියන්නේ මටත් ඉස්සරත් තේරුණා හරිද මේක වැඩේ කරන්න බෑ අමාරුයි ඒ දවස්වල ඇත්තටම මම අන්තිමට YouTube කරන්න මම ඉස්කෝලේ යන කාලේ නෑ හරිද මේ ඉස්කෝලේ කට්ටියක් කියනවා මේ ඉස්සර YouTube කියලා කියන්නේ මට හරිද කින්ඩියට ඒ දවස්වල මේ මොනවාද ඒව කියලා මම වැඩක් නෑ නේ අතන උන්ට මම ලින්ක්ස් යවනවා උන්ට බලන්නේ වීඩියෝ බලපන් කියලා ඉතින් මම විතරනේ බලන්නේ වීඩියෝ ඒ තොපිලත් බලපන් කියලා යවනවා ඉතින් වැඩක් නෑ මේ එහෙම සීන් එකේ අපි ආවේ කියන්නේ අර එක පාට්ට මෙහෙම පොක් ගාලා පත්තුන්නේ අර මෙහෙම මේ මුඩට ආවේ මේ අර අපි කියනවානේ ගඟක් වුණාට ලස්සන ගල් වල හැප්පිලා නැත්නම් ගඟක් වුණාට ලස්සන කියලා මේ මොනවාද දැන් ඇත්තටම දැන් මමත් අර ඕවා කළාට TikTok එකෙන් අප්පුනේ දැන් ඇත්තටම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වශයෙන් නම් මේ මාර ඔපචුනිටිස් ගොඩක් තියෙනවා ලංකාවේ මාර විදිහට දැන් TikTok උනත් ගත්තාම මේ ටග් ගාලා මෙහෙම ගන්න පුළුවන් වයිරල් කරගන්න පුළුවන් chance එකක් තියෙනවා FB monetization තියෙනවා දැන් ලංකාවට සල්ලි හොයන්න පුළුවන් YouTube තියෙනවා ඉතින් YouTube විතර නෑ ඉතින් දැන් අපි මේ දැන් අපි දැන් ඔය කන්ටෙන්ට් ඔය සල්ලි හොයන සීන් එක ගත්තොත් මේ අර TikTok වලට අපි මෙච්චර views ගියාට TikTok එකෙන් official ශ්‍රී ලංකාව වලට monetization option එකක් දීලා නෑනේ මේ ඒක අපි opportunity TikTok එකෙන් සල්ලි හොයන්න අපි හදාගත්ත විදියක් තියෙනවානේ ප්‍රොමෝෂන් වලින් අපි අර ඒ විදිය තමන් හදා ගන්න මොකද 아무තු දෙයක් කරන ඩයල් යන්නේ අනිවාර්යෙන් ගේමක් ගන්න හැම විදියෙම එක එක විදියට කරොත් තමයි මොකක් කර වෙන්නේ දැන් අර එකම විදියට කළොත් ඒක අමුත්තක් නෑ අපි උනත් මම පුළුවන් තරම් try එක දෙන්නේ අර අමුතු විදියකට කාලෙන් කාලට යන්න එකම විදියට කියොත් මිනිහෙක්වත් එපා මොනවද මේ මොඩයා කියන්නේ කියලා මොඩයා කියලා මල්ලි දාවලු කියලා හරි ඉතින් ඒ විදිහට තමයි මේ ගමන යන්නේ
ඉතින් ඔන්න අද මේ වගේ චරිතයක් ගන්නවා. හරි විනෝදකාමී චරිත දෙකක්. ඉතින් මම හිතනවා දවසක මේ ලංකාවම දන්න YouTubers දෙන්නෙක් වෙයි, ලංකාවම දන්න අයියයි මල්ලි බ්‍රෑන්ඩ් එකක් වෙයි. ඉතින් මම සුප්‍රාර්ථනා කරනවා අපි දවසක හම්බෙමු අනිවාර්යෙන් ලක්ෂ 5යි සබ්ස්ක්‍රයිබර්ස්ලා දවසක් යන නුදුරෙන් වෙන්නත් පුළුවන්. ඔව්. ඉතින් බොහොමත් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ඔයාටත් ගොඩක් ස්තුතියි මේ අපි කරන හරියට කරන ෆස්ට් YouTube ඉන්ටර්විව් එක. අපිට එන්න කිව්වට ගොඩාක් ස්තුතියි මේවත් දිගටම කරගෙන ඇහැරගෙන ඉන්න ඉතින්. නිදා ගන්න නම් එපා. දිගටම මේ වගේ කට්ටිය හැරගෙන ඉන්න. ඔව් කට්ටියව ගෙන්නන්න chance එක දෙවා කරන ලොකු සීන් එකක් මේකනේ. මේ වගේ content creators ලව ගෙන්නලා මෙහෙම කරන එක ඇත්තටම ලොකු දෙයක්. ඔය කියන්නේ මල්ලි. ඇත්තරම සතුටුයි අපි දෙන්නම එකට කරන පළවෙනි ඉන්ටර්ව් එක ඉතින් ඇත්තරම thank you කියන්න තියෙන්නේ. හරි එකට කරන පළවෙනි ඉන්ටර්වයුව එක ඔයාලා කිව්වා ක්‍රූ එකක් බිල් කරන්න පුරුදු හදනවා කියලා. ඉතින් මම හිතනවා ඒක 5ට 6ට විතර කරන්න පුළුවන් ඉන්ටර්වයුව එකක් මේ තා දෙන්න තුන් දෙනා වැඩි වේවා කියලා හිතනවා. හරි අපි බලමු. ඉතින් බොහොමත් ස්තුතියි නිහතමානී වචන වලට. එහෙනම් අපි අදර සමු ගන්නවා යන්න කලින් මතක් කරා මෙන්න මේ ඩබල් එක subscribe කරන්න, follow කරන්න, like කරන්න, share කරන්න තියෙන ඔක්කොම කරන්න. ඒ වගේම ඇහැරෙන්න YouTube channel එකත් subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් මේ වගේ වෙනස්ම ඉන්ටර්විව් එකකින් අපි නැවත හැම බලාපොරොත්තු අපි අදර සමු ගන්නවා. ජය වේවා. මම කලින්දු කවීෂ.